ඔන්න රොටියා රොටියා දන්නවනේ රොටියා කවුද කියලා? Yeah, boy. ලංකාවේ ඉන්නවනේ රොටි කකා ජනාධිපති වෙන්න යන එකේ. රොටි ජයවීර නයා නාගලෝකෙන් ධාතු වඩමපු එක. මොකද මේ කැරණිකංග දිවා කරගෙන ඇවිල්ලා ධාතු පෙන්නුවේ. ධාතු කරඬුවක් මත උනේ. අන්නේ රොටියා. රොටි ජයවීරගේ පක්ෂේ මොකද්ද? රොටි ජයවීරගේ පක්ෂේ තමයි සර්ව ජන බලය. සර්ව ජන බල පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මිනි මරලා මිනි. දැන් රොටියට පත්තු වේගෙන එන්නේ. හරි ඔය රොටියා මාව හිරේ දාපු වෙලාවේ ඕකාගේ අර පච අරුණ පත්තරේ මගේ ජීවිතේම නැති කරා බොරු කියලා. ඒ විතරක් නෙමෙයි මේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැම තිස්සෙම පච විදිනවා. හරි. හැබැයි මේ ළඟදී නම් වැඩසටහනකට ගිහිල්ලා තිබුණේ නැහැ. යන්න එපා ඕකාගේ වැඩසටහන වලට. අන්නේ රොටියාගේ රොටිය කරවෙන්නයි යන්නේ. මූ රාජපක්ෂලගෙන් හම්බ කරගත්ත සල්ලි නිරෝධායනය කියලා හම්බ කරගත්ත සල්ලි ඇන්ටිජන් වලින් කියලා හම්බ කරගත්ත සල්ලි ඒ සල්ලි දැන් විසි කරනවා. හරි සර් මම දැක්ක ගෙයක් හදලා පේන මේ එකක් කයිවාරු ගහනවා පෙට්ටි ගෙයක් හදලා පෙට්ටියක්. අපි අරමු ගේ එකද හා? මේ බෑන් කොහොමද මේක ප්‍රයත්න කරන්නේ? හා? අද ලස්ස ගහන්නේ බෑනේ. අපගේ මේ මාත් එක වැඩ මේවයි කියලා දෙන්නේ නේද? ලතරේ නෑ මොකද? හා? සමාලියද? හා? මොලේක පාඩම්ය දෙන්න. ඒ මිනිස්සුන්ට ලක්ෂ 50ක් රජයෙන් ගන්න තිබිච්ච එක නැති කරලා. පව්වේ අහිංසක මිනිස්සු. හරි? මූ ගිහිල්ලා වැඩ වගේ මේ ගිනි පෙට්ටියක් වගේ ගයක් හදලා පෙන්නලා දිනවා. ඒක ලක්ෂ 20ක් වටින්නේ නැහැ ඒ ගෙදර. හරිද? ලක්ෂ 10කින් හැදුවා කිය ගෙදර. මට දුන්නා මම ලක්ෂ 10න් හදලා පෙන්නනවා ඒ ගෙදර. හරි? Emotional, damn it. ලක්ෂ 10ක් දීපන් දිලිත් ජයවීර මං බොය හදපු ගෙදර මේ හදලා පෙන්නන ලක්ෂ 20ක් ඕනේ නැහැ 10න් හදලා පෙන්නනවා. How? ඒ ලක්ෂ 50කින් ගයක් හදාගන්න තිබිච්ච එක අර අහිංසක මිනිස්සුන්ට ඒක නැති කරා. හරි ඒක වෙනම කතාවක්. දැන් මෙතන සර්ව ජන බලයේ ලංකාපුර ප්‍රාදේශ සභා මන්ත්‍රී පහර දීමෙන් ස්වේච්ඡා සහන සේවකෙක් මිය ගිහිල්ලා. හරිද? ස්වේච්ඡා සහන සේවකෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මූ හොරුනේ. රජයෙන් ගෙනලා තියෙනවා අසරණ මිනිස්සුන්ට බඩු බෙදන්න. මූ මොකද කරලා තියෙන්නේ? මූ ඡන්ද හිඟා කනවා. මුගේ ලොක්කා ඒ කියන්නේ දිලිත් ඒ රොටියත් ගම් වතුරේ ගිහිල්ලා මේ මිනිස්සුන්ට බඩු බෙදනවා කියලා ඔක එකතු කරේ ඡන්ද. හරිද? වෙන මොකක්වත් නෙමෙයි. දැන් මූ කරන්නේත් ඒක තමයි මූත් මේ රජයෙන් දෙන ආධාර ටික මුගේ අනේ දාලා තියෙන නන් ටික කපලා මුගේ නන් ටික දාගෙන සර්වජන බලයේ ඉන්න මිනිසුන්ගේ නන් ටික දාගෙන. ඉතින් ඕකට මිනිස්සු කෑ ගහනකොට ඒ කෑ ගහන අතරතුරේදී අහිංසක මිනිස්සෙකුට ගහලා හරි සහන සේවකයෙකුට ගහලා ඒ මිනිස්සයා මැරිලා. ඉතින් මූ අත්අඩංගුවට අරන් තියෙනවා අනිවාර්යයෙන් මුන්ට දැඩි දඬුවම් ලැබෙන්න ඕන. මේ කියනක අපි මේ වෙලාවේදී මතක් කරනවා සර්ව ජන බලයේ ලංකාපුර ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ පහර දීමෙන් ස්වේච්ඡා සේවකයෙක් අබ්දුල් සමඩ් මුගේ නම අබ්දුල් කාසිම් සමඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මූ ගහලා තමයි අහිංසක මිනිහෙක් මැරලා තියෙන්නේ. ඌට අනිවාර්යයෙන්ම ගරු ජනාධිපතිතුමනි කිසිම සමාවක් දෙන්න එපා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.